අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ ලංකාවේ තියෙන ලස්සන පන්සලක් ගැන. මේ පන්සල කොච්චර ලස්සන වුණත් අදටත් මේ ගැන සමහර මිනිස්සු දන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසායි ඔයාලත් එක්ක මම මේ වීඩියෝ එක බෙදා ගන්න හිතුවේ. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. මේ තියෙන්නේ මානෙල්වත්ත කියන පන්සල. මේ පන්සල තියෙන්නේ කැලණිය බොල්ලේගල කියන ප්‍රදේශයේ. කැලණිය වෝටර්වර්ල්ඩ් එකේ ඉඳලා කිලෝමීටරයක් විතර ගියාම අපිට මේ පන්සල බලා ගන්න පුළුවන්. මේ විහාරස්ථානයේ තියෙන මේ උස බුද්ධ ප්‍රතිමාව නිසාම මේ පන්සල ගොඩාක් සුවිශේෂී වෙනවා. ඒ වගේම චීනය, ජපානය, කොරියාව වගේ රටවල් වල තියෙන විහාරස්ථානවල ආකෘතියට තමයි මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. මේ පඩිපෙළෙන් උඩට ගිහින් අපට පිළිලේ ළඟට යන්න පුළුවන්. අපි උඩට ගිහින් බලමු වටපිටාව අපිට කොහොමද පේන්නේ කියලා. උඩට ගියාම මේ වගේ ලස්සනට අපිට වටපිටාව බලා ගන්න පුළුවන්. අපේ ගැමි භාවය. බලන්නකො කොළඹ ආසන්නයේ තියෙන සංකීර්ණ බව, කලබලකාරී බව මේ පන්සල් ළඟ පාතකවත් නැහැ. මේ විහාරස්ථානයේ ඔයාලට කැමති නම් පිරිමි අයට මාසයක් පැවිදි වෙලා ඉන්නත් අවස්ථාව තියෙනවා. පන්සලේ වැවත් එක්කම මේ වගේ ලස්සන උද්‍යානයක් තියෙනවා. මේ උද්‍යානයේ මේ වගේ ලස්සන සත්තුන්ගේ ප්‍රතිමා, ඒ වගේම ලස්සන මල් වලින් හදපු උද්‍යාන, ලස්සන මල් පාත්ති, මේ වගේ දේවල් වලින් මේ පන්සල ලස්සන වෙලා තියෙනවා. කාර්ය බහුල වුණ අපේ ජීවිතේ පොඩි මොහොතකට හරි සමසුන් කරගන්න මේ වගේ විහාරස්ථාන කොළඹ ආසන්නයේ පිහිටීම ගැන එක අතකට අපිට තියෙන්නේ විශාල සහනයක්. මේ පුංචි වීඩියෝ එකේ තියෙන්නේ මේ පන්සලේ ගෙවුණු පැය කිහිපේ පුංචි විනාඩි ගාණක්. එහෙනම් අදට ගිහින් එන්න. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ටිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ ලස්සන වීඩියෝ අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න.